බලමු මුණ දිහා බලන්න අනේ කන්නාඩි. බලන්න වැඩි තෝගේ මූණ. වෙන ලස්සනයි නේද? අනේ බං බෝගේ අබ්බකාත මල් පඩිකන් අඩි කුකුලට මම පිම්බොත් වටනවා බං. අනේ රෙද්දක් කියවන්නේ. 27 50 බයිසිකල් වෑල් කරක් වගේ තෝගේ මූණ. මොකද්ද බරේ ඔබ කියන්නේ බයිසිකල් වෑල් කරක් වගේ මුණ කියලා? නැත්තම් හුලඟ උටුව. බයිසිකල් වෑල් කරක් ඇයි? ගහපන් උඹලා තාත්තගේ සරමස්. සරමස්ත නෙමෙයි තෝගේ යටිබඩේ ගහන්න. අනේ ඔය ටික කියපන් උඹලා අම්මට. මේ පිංගුත්තර ගොම්පිත්තල පාන් කඩේ ඕක කටවහපන්. අනේ කට වහන්න නම් අමාරු වෙ පිම්පි උඹලා නැන්දලා තොර ස්පා කියලා දාගන්න නැත්නම් නාඩගම් ටික අපි දන්නේ නැහැ කියලා හිතා දාන පොලිසිය ඇන්ට්‍රැක් කියලා තොපලට කැල්දි ගෑවිලා වලට වෙලා තියෙන්නේ ඕකනේ උඹලා කාලා කන්නේ වෙලා තියෙන්නේ මම වගේ බිස්නස් එකක් කරපන් ප්ලේන්ටි විකුණලා කවුද බං ගොඩ ගියේ? ඔන්න ප්ලේන්ටිද මේ කසිප්පු ඔබ මාර බුලට් එකක් නේ බං. ඔබ මේ කේතලේ දාගෙන හදන්නේ කසිප්පුද එතකොට? නැතු උඹ මට කියන්නේ බෙලි මල් හදලා විකුණන්න කියලාද මේ පොඩ්ඩක් හිටපන් ජීප් එක සද්දයක් එන්න ඉම්බං කසිප්පු හදනවා නම් හොඳ ලොකුවට බැරල් එහෙම අරගෙන කරන්න එපයි වැඩේ. අනේ බං උඹලත් මහ උපන්ගේ ප්‍රභා සංශ්ලේෂණ පොල් මැට්ටෝ යකෝ එතකොට තමයි බං සැක හිතෙන්නේ මොකද්ද ඒ හරුපේ? යකෝ ඒ බැරල් අරගෙන හත් ගහගෙන මේ කම්බි රෝලවලුයි මොන කරදර වැටද බං අනිත් එක හෙන ඇටෙන්ෂන් නේ බං එහෙම වුණාම දැන් බලහන්කො මෙහෙම හදද්දි කාටවත් සැක හිතෙන්නේ නැහැ. උඹ උනත් ඉතින් මම ප්ලේන්ට් විකුණනවා කියලානේ. සැක හිතුනොත් අනේ බං මේ මූසල කතා නොකිය හිටපන් මේ උදේ පාන්දර බිස්නස් එකක් කරගන්න හදන වෙලාවේ ඒ උනාට බං උඹලට හෙන ගහනවා බං ඔය කරන වැඩවලට. ලොන්ට පොල් ලීන් වැඩි හුලංගොට ඔතෝ මගේ වඳුරු කුමාර පහ ගන්න තු හිටපන් හොඳේ එන ගහන්න ටොපික් දුන්නොත් මෙතන නොබී ඉඳී හරි මේ බඩු හොඳයිද වදිනවද? අදිනවද ආලා බලපන්කො චිරිපාල්ලගෙන් උදේට එන්නේ සරමෑන්දගෙන යන්නේ අන්ඩර්ස්කර්ට් එක ෂෝට් පිටි ක්‍රීඩාවට මේ එහෙම නෙමෙයි පොලිසියෙන් පැන්නොත් මොකද්ද කරන්න කියපන්. මුකුත් කරන්න දෙයක් නෑ බං වෙනේ උන්ට වගේ මට තියෙන්නේ මේ කේතලේ ගන්න විතරයිනේ හුචස් ගාලා කේතලේ ගත්තා ඩකස් ගාලා රන් දෙන්නලා වැඩෙන් පැන්න මම දියුවා